අද මේ වෙනකොට රටේ මේ බදු නිසා ඒ වගේම දැවැන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ උග්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ජන ජීවිතය පවත්වාගෙන යාම ඊටාම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ රටේ ජීවත් වෙන මධ්‍යම පාන්තිකයන්ට සහ රටේ සියලුම මිනිස්සුන්ට. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අමතරව ජල බිල ඉහළ ගිහින් තියෙනවා. මේ වැට් 18%ක එකතු වීමත් සමගම ඔය මෙච්චර වහින රටේ මෙච්චර ගංගා තියෙන රටේ මේ ජල ගාස්තුත් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම විදුලි බිලත් ශීඝ්‍ර ලෙස ඉහළ ගිහින් තියෙනවා. මේ ගල් අඟුරු වංචාව නිසා දැවැන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව. මොකද මේ ගල් අඟුරු ගෙනීමේ ප්‍රසම්පාදන කටයුතු සහ මේ ගල් අඟුරු බාල තත්ත්වය නිසා මේ වෙනකොට විදුලි බිල වැඩි වීමට එක් හේතුවක් වෙලා තියෙනවා. හැබැයි මීට කලින් BKD කතා කරලා කියන්නේ විදුලි බිල අඩු කරන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට කියනවා. තෙල් බිල 17%කින් අඩු කරන්න පුළුවන්. හැබැයි මේක හදන්නේ ඇයි? ඒගොල්ලන්ට හැම තෙල් නැවකින්ම ගාන සහක්කුවට එනවා. තමුන්නාසයගේ තෙල් බයිසිකලයක තෙල් ටැංකියට වැඩි ගාණක් දීලා තෙල් ගහනවා. හැබැයි ආණ්ඩුව තෙල් නැවක් කෙනකොට ගාන ගහනවා. ඔකයි වෙලා තියෙන්නේ. අපිට කියන්න තියෙන්නේ මේ BKD කියන විදිහට දැන් මේ එන ගල් අඟුරු නැව් ටිකේත් කොමිෂන් එක මේ ආණ්ඩුවට යනවාද කියලා අපි ප්‍රශ්න කරනවා. මොකද මේ කියන විදිහට විදුලි බිල අඩු කරන්න පුළුවන් මේ කලින් BKD කුමාර මේ ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා කතා කරපු විදිහට. ඒ වගේම විදුලි බිල ජල ගාස්තු අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල වැඩිවීම තුල දැන් මේ රටේ මිනිස්සු තුන් වේල කා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ ජනතාව හම්බ කරන ව්‍යාපාර ගණනාවක් තියෙනවා. මේසන් බාස්ලා සියල්ල තමන්ගේ එදිනෙදා ජීවිතය ගැට ගහගත්තේ මේ කොන්ත්‍රාත් කළා. හැබැයි දැන් මේ වෙනකොට හાર્ඩ්වෙයාර් වල මේ සියල්ල සිමෙන්ති වැලි යකඩ ඒ වගේම ගල් කොන්ක්‍රීට් ගල් සියල්ල ගණන් ගිහින් තියෙනවා. ඉතින් හાર્ඩ්වෙයාර් වල අපි යනකොට හાર્ඩ්වෙයාර් වලට හાર્ඩ්වෙයාර් අධිකාරියෝ කියන්නේ මේ විදිහට ගියොත් අපිට ජීවත් වෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම කුලීරත රියදුරන් මේ තෙල් වැඩිවීම තුළ දැවැන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා මේ දෙන ඩීසල් කෝටා එක පෙට්‍රල් කෝටා එක තුළ. ඒ වගේම තමයි මේ තෙල් වැඩිවීම තුළ ඔවුන්ට මේ අර්බුදයට මුහුණ දෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන එදා වේල හොයාගත්තේ කුලීරත රියදුරන්. ඒ වගේම වාහනයක් ගන්නකොට 50%ක ලෝන් එකක් දෙනවා. ඒ කියන්නේ ලීසින් වාරිකයක් දෙනවා. දැන් 50% 40 කරලා තියෙනවා. ඒ තුලත් මේ කුලීරත රියදුරන් සහ වාහන හිමිකරුවන් දැවැන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා. මේවා කල්පනා කරන්න තිබ්බේ මහා බැංකුව අධිපතිතුමාටත් ඒ වගේම මේ ආණ්ඩුවටත් මේ LC ඕපන් කරලා දැවැන්ත වාහන ගෙන්නනකොට මේ LC ඕපන් කිරීමට කලින් හිතන්න තිබ්බා මේ තත්ත්වය උදා වෙනවා නම් ඔහුගේ ගජ මිතුරන්ට ඔවුන්ගේ හිතවතුන්ට මේ LC ඕපන් කරලා වාහන දහස් ගණනක් ලංකාවට ගෙන්නන්න ඉස්සෙල්ලා හිතන්න තිබ්බා මේ ක්‍රමවේදයට ගියොත් මේ රටම මේ තත්ත්වයටපත් වෙනවා කියන එක හිතන්න තිබ්බේ. ඒ වගේම ගජ මිතුරන් සතුරු කරන්න ගිහිල්ලා අද මේ රටේ සියලු ජනතාව මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ගල් අඟුරු වංචාව දිනෙන් දින ගේන හැම නැවක්ම තත්ත්වයෙන් බාලයි. මේ සම්බන්ධව ආණ්ඩුව ක්‍රියා කරන්නේ. ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ කිසිම දෙයකට ආණ්ඩුව ක්‍රියා කරන්නේ. ඒ සම්බන්ධව අපි ආණ්ඩුවෙන් අහනවා ආණ්ඩුවේ කරන හොරකම් වලට මොකද්ද ක්‍රියාමාර්ග ගන්න කියලා මේ ආණ්ඩුවෙන් මම ප්‍රශ්න කරනවා. ඒ වගේම තමයි මේ ආණ්ඩුවේ නැවතවතාවක් ඉල්ලීමක් කරන මේ ජන ජීවිතයේ යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන් සරිලන ආර්ථිකයක් නිර්මාණය කරන්නේ නැත්නම් මේ මිනිස්සුන්ට නොකා තමයි මැරෙන්න වෙන්නේ කියන එක මම මේ අවස්ථාවේදී BKD ගෙන් අහනවා.